ආයුබෝවන්. අපි දකිනවා මේ වෙනකොට අන්තර්ජාලයේ කලබන පුවතක්. විශාල හස්ති රාජයෙක්ව ගම්වාසීන් පිරිසක් ඉතාමත් අමානුෂික විදිහට පුලුස්සා පළවා හැරීමට යෑමේදී ඒ හස්තිය මේ වෙනකොට මිය ගිහින් තිනා. ඒක ජ්‍යොතිර්වේදයට අනුව සහ গুপ্ত විද්‍යාවට අනුව ඉදිරියේදී රටට කොහොම බලපායිද? ඒ වගේ සිදුවීමකින් අපේ රටට කුමක් වෙන්න පුළුවන්ද? මොකද අපි දන්නා සත්තු කියන්නේ මේ රටේ ඉන්න ඕන පිරිසක්. ඉතින් එහෙම විශේෂයටත් දෙවියන්ගේ වාහනයක් විදිහට සලකන හස්ති රාජයෙක්ව පුලුස්සා මෙහෙම මරණ එකෙන් ඒක රටට කොහොම බලපායිද කියලා අපි අද කතා කරන්න ඇවිල්ලා තියෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආර්යතිලක වත්තගේ මහත්මයාව හම්බ වෙන්න. ඔබතුමා හිතන්නේ මේක අපේ රටට කොහොම බලපායිද? ආයුබෝවන් සඳරුවන් මහත්මයා, ඔබ අහපු ප්‍රශ්නේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. පසුගියදා ඒ අරබුණු හස්ති රාජයාගේ ඒ විනාශය පිළිබඳව කියනකොටත් අපිට ඊට වඩා දේවල් අපි අහලා තිනවා. කොටියෙන්ම කියනවා නම් මේ ලංකා භූමියම විශේෂයෙන්ම ඉන්දියාවත් එහෙම තමයි. ඉන්දියාවෙත් බොහෝ කොටසක් එදා ධර්මාශෝක රජතුමා බුදු ශාසනයට පූජා කරා. දේවතාවක් පූජා කරා. නමුත් ලංකා භූමියේ මේ භූමියම බුදුරජාණන් වහන්සේටත් බුදු ශාසනයටත් කීප වතාවක්ම පූජා කරපු තැනක්. මේ අපට වැලි කැටයක්වත් අයිති නැහැ. මේ වැලි කැටයක්වත් අයිති නැති මේ භූමිය තුල සෑම සතෙක් සිව්පාවෙක්ම මිනිස්සු අපි වගේම සියලුම දෙනාට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒ උන්ට පළවා හරින්න බෑ. එතකොට විශේෂයෙන්ම හස්තිය පිළිබඳව ගන්නකොට හස්තිය අපි සුවිශේෂී පූජනීය වස්තුවක්. ඔබ දන්නවා නුවර මහනුවර මේ අනුබුදු හිමියන් හැටියට බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඩමවන්නේ හස්තියක හිස් මත. එහෙම නැත්නම් පිටමත හස්තිය රාජයෙක් තමයි වැඩමවන්නේ. නැතුව මිනිස්සෙක් කුළුට තියාගෙන යන්නේ නැහනේ. වෙන සතෙක්ගේ පිටින් යන්නෙත් නැහනේ. ඒතන. ඊගාවට අපි දන්නවා අපිට මීට අවුරුදු 9කට විතර පමණ පෙර 2016 මේ වගේම විශාල විනාශයක් ඇති වුණා. ඒ විනාශය උනේ 2016. අපි ඊට මොහොතකට ප්‍රථම අපි දැනගෙන හිටියා 2015 14 වගේ කාලය තුල ලංකාවේ හිටපු දල හස්තය. ඒ කියන්නේ සුමන සමන් දිවි රාජෝත්තමයන් වහන්සේගේ අඩවිය තුලදී ඒ හස්තය ඝාතනය කෙරුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට දෙවියන් විසින් ඇතිව කරගත්තා වූ ශාපයක් ලෙස මුළු මහත් රත්නපුරින් පටන් අරගෙන ලංකා පුරාම විනාශ වෙලා ගියා ගම් වතුර ගලලා. ඊගාවට ඔබ ඇහුවා වගේම හස්ති රාජයා දෙවිවරුන්ගේ ආසන. සුමන සමන් දිවි රාජෝත්තමයන් මේ උතුම් වූ ශ්‍රීපාද ස්ථානීය ශ්‍රීපාද ලාංඡනය පිහිටා තිබෙන භූමිය ආරක්ෂා කරන්නා වූ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ වාහනය හැටියට සැලකෙන්නේ හස්ති රාජය. මේ හස්තීන් පිළිබඳව කතා කරද්දී හස්තීන් පිළිබඳව බොහෝ ඈතට යනකම් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් අපි දැක්කින හැටියට මේ හස්ති රාජයාගේ ශරීරය ඔබ කිව්වේ ඔබතුමා කිව්වේ මේ පුලුස්සා දැම්මා කියලා. නමුත් මට ආරංචි හැටියට නම් ඒ හස්ති රාජයා ශරීරයේ තුල වෙඩිඋණ්ඩත් විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. අපි දන්න විදිහට අපිට වෙඩිඋණ්ඩ 100ක් වගේ තිබ්බයි කියලා තමයි අපිට නිවුස් වලින් දකින්න හම්බ වෙන්නේ. වෙඩිඋණ්ඩ 100කට. ඒකත් ලොකු විශේෂ දෙයක් නේ. එතකොට බලන්න, එතකොට මේ හස්තියා කොපමණ දුකක් විඳින්නේ නැද්ද? කොපමණ වේදනාවකට පත් වෙන්නේ නැද්ද? මේක ශාපයක් බවට පත් වෙනවා. අපි පරණ කතන්දරයකට ගියොත් 1818ට වගේ ගියොතින් දලදා මාලිගාවේ සිදුවුණු ඒ සිදුවීම් ගැන කතා කරන්න ගියොත් ඒක කතාව දික් වෙනවා. නමුත් ඒ පැත්තත් අපි ඉතිහාසය ගැන බලාගෙන යනකොට අපිට පේනවා දෙවියන්ගේ සතුට සහ දෙවියන්ගේ අසතුට පිළිබඳව සිදුවන සිදුවීම් පිළිබඳව. එදා මුළු මහත් ලංකා තලයේම වීරිලා ගියා, දැවිලා ගියා, පිච්චිලා ගියා. එතකොට ඔබ හිතා ගන්නට ඕන එහෙමනම් මේ හස්තයට මේ කරපු පාප කර්මය එසේ මෙසේ පාප කර්මයක් නෙවෙයි. ඒක දිව්‍යයන්ගේ කනස්සලට පත් වෙන කාරණාවක්, දිව්‍යයන්ගේ අසතුටට ලක් වෙන කාරණාවක්. මේ හේතුව මත අනිවාර්යයෙන්ම අපට දේව ශාපයකට පත් වෙනවා. ඒකේ ඵල විපාක අපි ශ්‍රී ලංකා වාසී මේ සියලුම දෙනාට බුද්ධ ශාසනයට පූජා කරපු මේ භූමියේ සෑම වැලියටයක් පාසාම බුද්ධ ශාසනයට අයිති මේ භූමිය තුල ජීවත් වෙන අපි සියලුම දෙනාට
මේකේ සාපේ විඳින සිද්ධ වෙනවා. ඔබ දන්නවා මේ පසුගියදා උණු ඒ ඡේදවතකින් අනිවාර්යයෙන්ම මං හිතන්නේ කෝටි ප්‍රකෝටි ගාණක් මිය ගියා මේ රටේ. ඒක නැහැ කියන්නේ කෝටි ප්‍රකෝටි ගාණක් මිය ගියා. බලන්න කෝම්බියාගෙන් පටන් ගත්තම හස්තිය දක්වා වූ සියලුම සත්වයින් මේ භූමියේ ජීවත් වෙනවා. මේ සතුන් අතරින් කෝටි ප්‍රකෝටි ගාණක් මිය ගියා. මීටත් වඩා තව දුරටත් මේ විපත්ති විනාශය තව දුරටත් සිද්ධ වෙනවා. අපි ඒ දෙස බලාගෙන ඉමු. ඔබට මම තව දෙයක් කියන්න ඕන. එදා කතරගම මේ පළාත මේ ලංකා භූමිය වීලි කලාපයක් බවට පත් වුණු වෙලාවේ දුටුගැමුණු රජතුමා කණ්ඩුල හස්ති රාජයා කතරගම දෙවිහාඳුරන්ට පූජා කරන වෙලාව. ඒ තරම් ඒ කියන්නේ Tamanට මේ යුද්ධයෙන් ජයග්‍රහණය කිරීම සම්බන්ධව එතුමාගේ හිත සතුටු වීමෙන් ඒ පූජනීය වස්තුවක් හැටියට ඒ කණ්ඩුල හස්ති රාජයා පූජා කරනවා. එතකොට බලන්න හස්තියෙකුට තියෙන කොච්චර ගෞරවයක් තියෙනවද කියලා. එහෙමනම් මේ ශාපය විඳින්න අපි කවුරු සූදානම් වෙමු. ඒ වගේම මේවා මින් ඉදිරියට නොකරන්නටත් අපි සියලුම දෙනා බෞද්ධයන් හැටියට වග බලා ගනිමු.